අපි දැන් බලමු 2016 ගාන ඒකෙදිත් යම් කිසි රූප සටහනක් දීලා යාසේ තමයි ගානගුණ කියලා තියෙන්නේ. දැන් මෙතනදී කියනවා කොහොමද මේ ඍජු කෝණාශ්‍රයේ මෙන්න මේ Q right මේ Q මගින් දැක්වෙන ඍජු කෝණාශ්‍රය කොටසක් ඒකේ දිග සඳහා x අක්ෂරයෙන් ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා. එතකොට අපිට පේනවා මේකත් x මේකත් x මේ දිග ඒගොල්ලෝ දීලා තියෙනවා රූප සටහන මේකත් x මේකත් x මේ පළල 2යි දිග 4යි මේ තියෙන ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් x අක්ෂරයෙන් ගොඩනගන්න. හරිද? දැන් මෙහෙමයි. අපි නිකමට ගමු මෙතෙන්ට තියෙන දිග 4යිනේ. අපි හිතමු මේම 4යි. මම ඒක පැහැදිලි වෙන්න පෙන්නන්නේ මේ දිග 4යි. ඊට මෙතෙන්ද මෙතෙන්ට තියෙන දිග මේ දිග x කියන්නේ මේ දිගත් x මනේ. හරි. මෙතන ඉඳන් මෙතනට x කියලා රූප සටහන දීලා තියෙනවා. එහෙනම් මේ දිගත් x ම තමයි. එහෙනම් මේ දිග x කියලා අපි හිතුවොත් මේ ටික හොයාගන්න පුළුවන් කොහොමද? ඒ කියන්නේ මෙන්න මේ q කියන එකේ මේ දිග හොයාගන්න පුළුවන් කොහොමද? මේ 4ෙන් මේ x අඩු කරන්න ඕනේ. දැන් අපි ඕනම තැනකදී මෙහෙම මේ ටික 10යි මේ ටික 5යි කිව්වනම් 10න් 5ක් අඩු කරලා මේ ඊටු ටික ගන්න. නැත්නම් මෙතන 10යි මේ ටික 6යි කිව්වනම් මේ ටික ගන්න මේ ඊටු ටික දිග ගන්න 10න් 6 අඩු කරන එක කරන්න. ඉතින් අන්න ඒ වගේ මේකෙත් අපිට මොකද්ද කරන්න ඕනේ? මේ පොඩි ටිකේ මේ ඊටු ටිකේ මෙන්න මේ ටිකේ දිග හොයාගන්න නම් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? මේ සම්පූර්ණ දිග 10යි මේ 4යිනේ. 4ෙන් මේ x දිග අඩු කරන්න. මේ දිග අඩු කරන්න. එහෙනම් ඔයාලට මෙන්න මේ කොටසේ දිග සඳහා ඔයගොල්ලෝ ලියත 4 ඍණ x. හරිද? ඒ කියන්නේ මෙන්න මේ q කියන ඍජු කෝණාශ්‍රය මේ දිග. දැන් ඒ වගේම ඒක අපි මේකේ අපිට මේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලයේදී පළලත් අවශ්‍යයි. මේ පළලත්. ඒ පළල ඔයගලන්ට ගන්න පුළුවන් කොහොමද? අපි දැන් මේකේ දිග 2යි කියලා ඔයගොල්ලෝ කියනවා. මෙන්න මේ කොටස. ඔයගොල්ලෝ මෙතන x නේ. එහෙනම් මේකත් x වෙන්න ඕනේ. right? මේ තියෙන ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය. ඒතකොට මේ ඍජු කෝණාශ්‍රය මේ ටික x නම් මේ දිගත් x වෙන්න ඕනේ. එහෙනම් මේ ටික කොච්චරද? මේ සම්පූර්ණ දිගෙන් කියන්නේ සම්පූර්ණ දිගයිනේ. දෙකයිනේ සම්පූර්ණ දිග 2යි කියලා තියෙන්නේ. ඒ දෙකෙන් අඩු කරන්න මේ x කොටස. එතකොට ඔයගලට මේ දිග ගත හැකියි. කියන්නේ මෙන්න මේ දිග. හරි? මේ සම්පූර්ණ දිගෙන් මේ කොටස අඩු කරන්න. හරි? එතකොට මේ දිග ගත හැකියි. කියන්නේ මෙතෙන්ද මෙතනට 10යි කිව්වනම් මෙතෙන්ද මෙතනට 3යි කියලා කිව්වනම් 10න් 3ක් අඩු කරා මේ ටික ගත. අන්න ඒ වගේ. එතකොට ඒ වගේ මෙතන දෙකෙන් අඩු කරන්නේ x. එතකොට ඔයගලට මේ පළල ගත හැකියි. කොහොමද? 2 ඍණ x. හරි? මම ඒක කොටසෙච්චර ගොඩාක් විස්තර කරන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් නිසා මේ දිගෙන් මේ ටික අඩු කරන්න. හරි? මේ සම්පූර්ණ දිගෙන් මේ කොටස අඩු කරන්න. එතකොට මේකට ගන්න පුළුවන් ප්‍රකාශනය මේකේ පළල සඳහා. මේකේ දිග වෙන්නේ මේ 4ෙන් මේ කොටස අඩු කරන්න. මේකේ මේ q කියන ඍජු කෝණාශ්‍රයේ දිග සඳහා. එතකොට මේකේ දිග අපිට ආවා. හරිද? දිග මේ තියෙන්නේ. හරි. දැන් අපි මොකද කරන්නේ? මේකේ වර්ගඵලය සඳහා ප්‍රකාශනය ආන්නේ. එහෙනම් දිග වැඩි කිරීම. අපි වැඩි කරමු. 4 ඍණ x මේ දිග ගුණ කරන්න ඕනේ පළල. පළලෙන් ගුණ කරන්නේ පළල කියන්නේ 2 ඍණ x. හරිද? මෙන්න මේ කොටස තමයි අර පොට්ටක් පළලෙම ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ පැහැදිලිවම. මේ පළල අවශ්‍යයි මේ දිග අවශ්‍යයි. මේ ඍජු කෝණාශ්‍රයේ පළල. ඒතකොට මේ සම්පූර්ණ දිගින් මේ කොටස අඩු කරා. මේ x මෙතනට එනවා කියන එක ගන්න. මේ දිගෙන් මේ කොටස අඩු කරන මේක ගත හැකියි. හරි. එතනදී මේ x මේකම තමයි. මෙතන x තමයි මෙතනට එන්නේ. හරි. ඒ හතරෙන් මේ x අඩු කරා. හරි. දැන් දිග වැඩි කරන්න ඕන පළලෙන්. හරි. මේ දිග වැඩි කරන්න ඕන පළලෙන්. මේ q කියන කොටසේ q කියන ඍජු කෝණාශ්‍රය පළල හොයා මේ වර්ගඵලය හොයාගන්න. දැන් මේක ගුණ කරන්නේ කොහොමද? මේක මේ අපේ 10 වසරේදී එහෙම ඉගෙන ගන්න මොකද ද්විපද ප්‍රකාශන වල ගුණිතයක් තියෙන්නේ. ද්විපද ප්‍රකාශන පාඩමේදී මේ වගේ ගුණිතයක් ද්විපද වල ගුණිතයක් මේ තියෙන්නේ. එතකොට මේක ගුණ කරන්නේ කොහොමද? ඔයගොල්ලෝ දන්නවා අපි ගුණ කරන්නේ 4 ගුණ කිරීම මේක. මේ පදයෙන් මේ ප්‍රකාශනයේ මුල් පදයෙන් මේ දෙවෙනි පදයෙම ගුණ කරනවා. දෙක ඍණ. ඊට පස්සේ පළවෙනි පදේ දෙවෙනි පදයෙන් කියන්නේ ඍණ x වලින් ගුණ කරන්න ඕනේ මේකම. එනවා දෙක ඍණ x. මේකෙන් මේ ගුණ කරනවා මේකෙන් මේ ගුණ කරනවා. මේ ගුණ කරන්නේ නැහැ. ගුණ කරනවා
කියලා ගුණ කරන්නේ කොහොමද කියන එක. මේකෙන් මේ ගුණ කරනවා මේකෙන් මේ ගුණ කරනවා. ඊට පස්සේ ගුණ කරමු. 4 වැඩි කිරීම 2 4 2 8යි. ඊට ධන 4 වැඩි කිරීම ඍණ x. එහෙනම් ධන ඍණ වැඩි වෙනකොට අපි දන්නවා ලකුණු වෙනස් නම් ඍණ 4 වරක් x 4යි x මෙතන එනවා ඍණ මෙතන ධන ඍණ ධන එතන ලකුණු වෙනස් එහෙනම් ඍණ 1යි x ගුණ කිරීම 2 2යි x වෙනවා x ගුණ කිරීම 2 2යි x ඍණ ගුණ කිරීම ඍණ අපි දන්නවා ගුණ කරනකොට බෙදනකොට වෙනස් ලකුණු ඍණ එකම ලකුණු ධන මෙතන ඉන්න ඕනේ ධන ඍණ ධනනි ධන වෙනවා x වැඩි කරාම x වලින් x වර්ගය වෙනවා ඊට පස්සේ ඔයගොල්ලන්ට බලන්න මෙතන සජාතීය පද තියෙනවා එකම විදිහේ පද එහෙනම් ඒක ඔයගොල්ලන්ට ඉතින් මෙතන ඉත හැකි කොහොමද ඍණ 4 ඍණ 2 වගේ දැන් මේකදී අපි මොකද කරන්නේ මේ දෙකේම තියෙන එකම ලකුණනේ අපි ඒ ලකුණම ලියලා මේ දෙක එකතු කරනවා 4 2 එකතු කරාම 6යි එහෙනම් මෙතෙන්ට එන්නේ මොකද්ද ඍණ 6යි මේ x පදෙ නිසා x එන්න ඕනේ ධන x වර්ගය ඔන්නෝකයි ප්‍රකාශනය හරිද ඒ කියන්නේ මේ q කියන ඍජු කෝණාශ්‍රී වර්ගඵලය වෙන්නේ මෙහෙම හරි ඒක සඳහා ප්‍රකාශනයන්නේ අපිට කියන්න කියලා තියෙනවා මේ ඍජු කෝණාශ්‍රී වර්ගඵලය තමයි මේ තියෙන්නේ